ඔයා දන්නවද ඉතුරු බත් වලින් පීසා හදන්න පුළුවන්. එන්නකෝ කියලා දෙන්න. බත් කන්න ආස නැති පොඩි අයත් මේකට නම් ගොඩක් කැමති වෙයි. මුලින්ම මම බත් කෝප්ප එකකට බිත්තර 2ක් කඩලා දාගන්නවා. ඔයාලත් සුදු බත් වර්ගයක් පාවිච්චි කරන්න. මෙතන ග්‍රෑම් වලින් නම් ග්‍රෑම් 220ක් තිබුණා. ඊළඟට මං කෑලි මිරිස් තේ හැඳි භාගයක් ඒ වගේම රසායන ලුණු දාගන්නවා. ඔයාලා මිරිස් දාගනිද්දි සැර අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. දැන් මේ ටික අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. මේ වගේ හොඳට මික්ස් කරගත්තට පස්සේ ඊළඟට අපි මේක බ්ලෙන්ඩර් කප් එකට දාගමු. මේ මිශ්‍රණය අපි කෑලි නැති වෙන්න හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. බ්ලෙන්ඩ් කරගන්න පහසු වෙන්න අවශ්‍ය නම් වතුර මේස හැන්දක් 2ක් දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ පදමට තමයි තියෙන්න ඕනේ. මං ඊළඟට පෑන් එකක් ලිපේ තියලා ඒකට ඔලිව් ඔයිල් මේස හැන්දක් දාගන්නවා. ඔයාලට කැමති තෙල් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. බටර් උනත් ප්‍රශ්නයක් නැහැ. තෙල් ටික රත් වුණාට පස්සේ මං හදාගත්තු මිශ්‍රණයෙන් භාගයක් තමයි දාගත්තේ. මේක සෙන්ටිමීටර් 20 පෑන් එකක්. ඉතින් මට මේ මිශ්‍රණයෙන් පීසා 2ක් හදාගන්න පුළුවන් වුණා. ගොඩාක් ගන්නට දාගන්න එපා. මේ වගේ තුනීවට දාගත්තාම තමයි ගොඩක්ම රස සහ ඉක්මනින්ම හදාගන්නත් පුළුවන්. පෑන් එක පියනකින් වහලා විනාඩි 5ක් 7ක් වගේ කාලයක් එක පැත්තක් අඩුම ගින්දරේ මේක අපි රත් කරගන්න ඕනේ. ඔයාට පේනවා ඇති මේ වගේ උඩත් හොඳට හැදිලා තියෙන්නේ තෙත ගතියක් නැහැ. එතකොට අපි අනිත් පැත්ත හරවගමු පරිස්සමට. මේ වගේ ලස්සනට රන්වන් පාටට තමයි තියෙන්නේ උඩ. මේක උඩට අපි සෝස් ටිකක් දාගමු. පීසා සෝස් හරි නැත්නම් තක්කාලි සෝස් උනත් දාගන්න පුළුවන්. ටොපින්ග්ස් විදියට මං අද සොසේජ් දාගන්නවා. ඔයාටත් කැමති දෙයක් දාගන්න පුළුවන් ගැලපෙන විදියට. ඊට අමතරව බෙල් පෙපර් නැත්නම් මාළු මිරිස් ඒ වගේම ලුණු ටිකකුත් එකතු කරගන්නවා. අන්තිමටම මම චීස් ටිකක් ඒ වගේම කෑලි මිරිස් අවශ්‍ය නම් දාගන්න. සුවඳ වැඩි කරගන්න මම ඔරිගානෝ ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ අපි පියන වහලා විනාඩි 5ක් විතර අඩුම ගින්දරේ රත් කරගමු. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්තු රසම රස බත් පීට්සා එක. මේක නම් ඔයා අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕනේ.